කොහොමද හැමෝම හොඳින් ඉන්නවද? විදේශගත වුණාට පස්සේ 4 වෙනි වැකේෂන් එක ලංකාවට එන්නේ. ඉතින් ඔන්ලයින් වලින් පිටත් වෙලා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඔන්ලයින් වලින් පිටත් වෙලා නැගෙනහිර පළාතේ ප්‍රධාන ප්‍රදේශය වෙන මන් සේවය කරන පළාත. දැන් එටිහාඩ් එයාර්වේස් තමයි මම තෝරගන්නේ හැමදාම. ඒ පැකේජ් එක පැසෙන්ජර්ස්ලට හරිම වාසි. මොකද මේ එයාපෝට් වලට ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්කම තමයි ඒගොල්ලෝ මේ පැකේජ් එක දෙන්නේ. ඉතින් ඒකත් එක්ක හරි පහසුවක් අපිට තියෙන්නේ. ඒගොල්ලෝ ඔෆිස් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ එටිහාඩ් බස් එකේම අපිව එක්කන් යනවා එයාපෝට් එකට. ඊට පස්සේ එතනින්ම අපිට පුළුවන් මේ චෙකින් කරගෙන ෆ්ලයිට් එකේ එන්න. ආපහු ලංකාවට වැකේෂන් එක ඉවර වෙලා එන දවසටත් අපිට ඒ විදිහටම මෙහෙට ආවයින් පස්සේ අබුඩාබි වලින් අපිට ඔන්ලයින් අපි ඉන්න පළාතට එන්න නැවත ට්‍රාන්ස්පෝර්ට් එක හම්බ වෙනවා. ඉතින් අවුරුදු 3කට ආසන්න කාලයකට පස්සේ 3 වෙනි වැකේෂන් එකෙන් පස්සේ මම නැවත මේ ලංකාවට එන්න යන අවස්ථාව. ඉතින් හරි සතුටින් යනවා. හැමදාම වගේ ජීවිතයේ සිදුවීම් එක්ක ඒ හැම සිදුවීමක්ම සමව පිළි අරගෙන ගොඩාක් සතුටුත් නොවි ගොඩක් දුක් නොවි බොහොම මැදිහත්ව ජීවිතේ දිහා බලාගෙන යන ගමනකට දැන් කාලෙක ඉඳන් වසර ගානක ඉඳන් පුරු වෙලා තියෙන්නේ. ඒ විදිහට හැම දෙයක්ම මේ ජීවිතේ තේරුම් අරගෙන හැම දෙයක්ම කාටවත් කරදරයක් නැතුව යහපත්ව සකස් කරමින් ඉස්සරහට යන ගමනක්. ඒ වගේම ජීවිතයේ තියෙන පැතිකඩවල්, ඒ වගේම යථාර්ථයන්, ඒවා ගැනත් නිතරම සිහිය පවත්වමින් මේ යන ගමනේ ඉතින් මේ රටකින් රටකට යන මේ අවස්ථාවත් ඒ විදිහටම ඒ සුපුරුදු ආකාරයටම මේ අවස්ථාවටත් මුහුණ දීලා මේ සිදුවීම් තුලින් තව ජීවිතේ ඉදිරියට අරගෙන යනවා. ඉතින් හැම මොහොතකම සිහියෙන් ඉන්න ඒක තමයි මේ හැම දෙයකම අවසාන තේරුම ඒක. එතකොට තමයි අපිට ජීවිතය තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ගැන අපි ඉදිරියේදී මම පාත්තු නිබ්බාන කියන YouTube channel එක හරහා ඉස්සරහට ඒ වැඩසටහන් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට මේ ලයිව් channel එකත් ඒ වගේම aliens creations channel එක, ඒ වගේම bridge channel එක හරහා ජීවිතේ තවත් පැතිකඩක්, ඒ කියන්නේ ආධ්‍යාත්මික පැතිකඩ, ඒ වගේම සෞන්දර්යාත්මක පැතිකඩ, ඒ වගේ නොයෙක් පැතිකඩවල් ගැන අවබෝධයෙන් අධ්‍යයනය කරන කෙනෙක් හැටියට ඉතින් අර ආධ්‍යාත්මික දේවල් කතා කරනවා, පුහුණු වෙනවා වගේම සෞන්දර්යාත්මක පැත්තේ තවම ගිහියෙක් විදිහට ජීවත් වෙන නිසා ඒ සෞන්දර්යාත්මක පැත්තේ දේවල් ඒ විදිහට කතා කරමින් ඒ නාලිකා හරහා තවදුරටත් මේ කාර්යය කරගෙන යනවා. ඉතින් යාළුවනේ අපි හම්බ වෙමු ලයිව් channel එක බලන ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් අපේ subscribers ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් ඒකත් සතුටක්. ඉතින් මම හැමදාම බලන්නේ ඔයගොල්ලන්ට හොඳ දෙයක් කියන පෞද්ගලික ජීවිතයේ අරබයා හෝ වෙනත් විෂයක් අරබයා හෝ වීඩියෝ එකක් දැම්මත් හැම වෙලාවෙම යමක් ඔයගොල්ලන්ට කතා කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. නැවත මව්බිමට පාතබන්න ලැබෙන අවස්ථාව තව මොහොතකින්, තව සුළු කාලෙකින් හෙට පාන්දර වෙනකොට ඒ අවස්ථාව උදා වෙනවා. ඉතින් මව්බිමත් වන්දනා කරගෙන ජීවිතේ තවත් මේ ජීවිතය කියන වන්දනා ගමනේ තවත් එක අවස්ථාවක් පහු කරන්න තමයි මේ ගමන යන්නේ. ඉතින් හැමෝටම ආයුබෝවන් කියලා දැනට නවතින්න. මම සුරත් චාමර. බොහොම ස්තුතියි.